ජීවිතේ වැඩිපුරම සතුටු වෙච්ච දවස. කවද්ද කියලා අදටත් කවුරු හරි මගෙන් ඇහුවොත් මම කියන්නේ ඒ තමයි මගේ රිසල්ට්ස් ආපු දවස කියලා. බලුට දිස්ත්‍රික් රෑන්ක් එක 28. ඉතින් මට හිතා ගන්නවත් බෑ. ඔයා යන්න ආස තැන මෙතන නම් ඔයා ටාගට් කරන්න ඕනේ මෙන්න මෙතන. ඊළඟ ෂයි එකක් ගැන හිතන්නේවත් නැතුව ඉන්න එක. ඒ විදිහේ ඇවරේජ් ස්ටුඩන්ට් කෙනෙක් මම වැඩ කර A level කාලේ බාහිර දේවලුත් කරන්න ඕනේ කියන එක. Hello everyone, welcome to my YouTube channel. Welcome to Life in Scrubs. ඉද මගේ වීඩියෝ එකකින් මම අරගෙන යන්නේ මගේ A level ජීවිතෙන් මම මොනවද ඉගෙන ගත්තේ කියන එක. මම ඉගෙන ගත්ත පුංචි දේවල් ටිකක් ඔයාලා එක්ක ෂෙයා කරගන්න තමයි මම අද වීඩියෝ එක අරගෙන. මේ වීඩියෝ එක පටන් ගන්න මම ගොඩාක් විදිහවල් හිටියා. ඇත්තටම ඊට පස්සේ මට හිතුණා මගේ ජීවිතේ මම වැඩිපුරම සතුටු වෙච්ච දවස ගැන කියලා මම මේ වීඩියෝ එක පටන් ගන්නම් කියලා. මගේ ජීවිතේ වැඩිපුරම සතුටු වෙච්ච දවස. කවද්ද කියලා අදටත් කවුරු හරි මගෙන් ඇහුවොත් මම කියන්නේ ඒ තමයි මගේ රිසල්ට්ස් ආපු දවස කියලා. රිසල්ට්ස් ආපු දවස ගැන කතා කරන්න කලින් මම කියන්නම් ඊට කාලෙදී මම ඩයරි එකක් පාවිච්චි කරා. මම කියන්නේ ඉස්සරදම ඩයරි පාවිච්චි කරන කෙනෙක්. එතකොට මම ඒ කාලේ පාවිච්චි කරපු ඩයරි එකේ එක දවසක ලියනවා කියන මට වැඩ කරන්න බෑම හිතිලා කරගන්න බෑ කියලා හිතිලා අඬලා මේ එපාම වෙලා හිටපු දවසක මම මාවම මොටිවේට් වෙන්න කියලා හිතාගෙන මගේ ඩයරි එකේ ලියනවා මම හරියටම රිසල්ට්ස් ඇවිල්ලා වගේ කියන එක හිතේ මවාගෙන මගේ ඩයරි එකේ ඒ දවස ගැන ලියනවා. මම මගේ ඩයරි එකේ ලියනවා බලන්න ඔයා වැඩ කරලා මේ දැන් හිතන්නකො රිසල්ට්ස් ආවා කියලා. දැන් ඔන්න රිසල්ට්ස් ආපු දවසට ඔයාගේ හිතට දැනෙන සතුට, ඔයාගේ අම්මගේ තාත්තගේ ඇස්වල සතුට කඳුළු කොයි වගේද? ඔන්න ඔයා රිසල්ට්ස් ආවා කියලා අම්මට දූගෙන ගිහින් කියනවා අම්මා බදා ගන්නවා. එතකොට මම එදා දවස විඳිනවා වගේ. කියන්නේ හරියට මගේ රිසල්ට්ස් ආපු දවසේ මං ජීවත් වෙන විදිහට මම පොඩි ලිපියක් වගේ පොඩි එකක් ලියනවා මගේ ඩයරි එකේ. හරිද? ඉතින් එදා එන්න මේ ඩයරි එකේ ලියුව එකෙන් මම සෑහෙන මොටිවේට් වුණා. ඉතින් මේ විදිහට මොටිවේෂන් එකකින් වැඩ කරපු මට අන්තිමට මම බලාගෙන හිටපු දවස ආවා. ඔන්න ඒ කියන රිසල්ට්ස් ආපු දවසේ උදේ ඉඳලා මම අඬනවා. මට මතකයි මං කාමරේට වෙලා අඬාගෙන ඉන්නකොට අම්මා ඇවිල්ලා හෙමීට දොර ඇරලා බලලා මං දිහා බලලා නිකන් හරිය අමුතු හිනාවක් දාලා යනවා. එයා දන්නා මොකක්ද බොරුවට මම මේ අඬන්නේ මට අනිවාර්යෙන් තියෙයි කියන එක. ඒ වුණාට අර මම ඉතින් ඇත්තටම ඇඬුවා ඉතින්. ඊට පස්සේ ඔන්න රිසල්ට්ස් ඇවිල්ලා. රිසල්ට්ස් ආවේ හරියටම රෑ 8ට විතර. රිසල්ට්ස් ආවට පස්සේ මම ෆෝන් එකකින් තමයි රිසල්ට්ස් බල හිටියේ. මම රිසල්ට්ස් ඒ කියන්නේ දැන් අපි කොච්චරවත් සර්ච් කර බලන දැන් සර්ච් කරනකොට එකපාරටම යටට එන්න පටන් ගත්තා. නම තමයි උඩින්ම වැටුනේ. ඊට පස්සේ මට දැන් පල්ලෙහාට ස්ක්‍රෝල් කරන්නත් හොඳටම බයයි. ඒත් මම හෙමීට තමයි ස්ක්‍රෝල් කරේ. ඒක ස්ක්‍රෝල් කරන කලින් මම තප්පර 30ක් විතර ඒක දිහා බලාගෙනත් හිටියා. ඊට පස්සේ පල්ලෙහාට ස්ක්‍රෝල් කරගෙන යනකොට මෙන්න ඒකක් තියෙනවා. තව එකක් තියෙනවා. තව එකක් තියෙනවා. තව චුට්ටක් පල්ලෙහාට ගිහින් බලනකොට දිස්ත්‍රික් රෑන්ක් එක 28. ඉතින් මට හිතා ගන්නවත් බෑ. මම ආඩම්බරකමකට කියනවා නෙවෙයි. මට හිතා ගන්නවත් බෑ. මොකද මං කීයටත් හිතේ නෑ ඒ තුනක් තියෙයි කියලා. ඒ වුණාට අන්තිමේ ඒ තුනක්ම තිබුණා. ඉතින් මට මාරම සතුටුයි. මම දුවගෙන ගිහින් අම්මට කිව්වා අම්මා මම බදාගත්තා. අම්මට ඇඬුණා. මටත් ඇඬුණා. අර තනිකරම මම අර A level කාලේ ඩයරි එකේ මගේ ලියපු දවස හරියටම මගේ ඇත්ත ජීවිතේ මම වින්දා. ඒ මම ලියපු දේවල් ඒ විදිහට මම වින්දා. ඔන්න ඕක තමයි මගේ A level ජීවිතේ ඉවර වෙච්ච දවස. ඒ කියන්නේ මගේ A level ජීවිතේ සතුටු අවසානයකින් ඉවර වෙච්ච දවස. ඉතින් මං හිතුවා මේ වීඩියෝ එකට හොඳ ආරම්භයක් විදිහට මගේ A level ජීවිතේ සතුටින්ම මං ඉවර කරපු දවස ගැන කියලා පටන් ගන්නවා කියලා. හරි. දැන් මං කතා කරන්නම් මං A level ජීවිතෙන් ඉගෙන ගත්ත දේවල් මොනවද කියලා. මම හිතන විදිහට මම සාර්ථකව ගත කරපේ පුංචි අවුරුදු 3න් මං ඉගෙන ගත්ත දේවල් මොනවද කියලා මම දැන් කියන්නම්. පළවෙනිම දේ තමයි තමන්ගේ ඉලක්කය මෙන්න මෙතන නම් ඔයා යන්න ආස තැන මෙතන නම් ඔයා ටාගට් කරන්න ඕනේ මෙන්න මෙතන. ඒ කියන්නේ ඔයාගේ ඉලක්කයට වඩා පොඩ්ඩක් උඩින් ඔයාගේ ටාගට් එක තියාගන්න. තේරුණාද? ඔය කියන විදිහට ඉලක්කයට වඩා පොඩ්ඩක් උඩින් ටාගට් එක තියාගන්න කියන කතාව අපිට කියලා දුන්නේ මම A level වල ක්ලාස් ගෙවපු මගේ ෆිසික්ස් ගුරුවරයා. එයා තමයි ජේකබ් සර්. එයා තමයි අපිට කියලා දුන්නේ ඉලක්කය ඔයාගේ මෙතන නම් ටාගට් එක මෙන්න මෙතන තියාගන්න කියන එක.
මගේ එලෙවල් ජීවිතේ මං ආසාවෙන් හිටියේ පේරදිනේ කැම්පස් එකට යන්න. ඒ කියන්නේ මම මේ අවංකව කියන්නම් මේ මම දැන් ඉන්නේ රාගම යුනිවර්සිටි එකේ මම එක පොඩ්ඩක්වත් රිග්‍රෙට් කරන්නේ නැහැ රාගමට ආපු එක ගැන. ඒ වුණාට ඒ ලෙවල් කරපු ළමයෙක් විදිහට මගේ ජීවිතේ ටාගට් එක තිබුණේ මං ආසාවෙන් හිටපු ඒ කියන්නේ ලංකාවේ ලස්සනම කැම්පස් එක කියලා අඳුරලා තිබ්බ. ඉතින් පේරදිනියට යන්න. පේරදිනිය මෙඩිසින් යනවා කියන එක තමයි මගේ ටාගට් එක තිබුණේ. එතකොට දැන් මම දැනගෙන හිටියා ඒකට ගොඩක් ලොකු රිසල්ට් එකක් ගන්න ඕනේ කියලා. ඒක නිසා මම ටාගට් කරේ A+3 කියන එක. ඒ කියන්නේ මම A3ක් තමයි මට ඕන උනේ. ඒක නිසා මම මොකද කරේ මගේ මේසේ ඉස්සරහා ගහ ගන්නවා A+3ක් කියලා. ඒ කියන්නේ මේසේ මම ලියා ගන්නවා මෙහෙම ලස්සන රෝස් පාට කොළ 3කින් මෙහෙම ගහ A4 වලින් A අකුරු 3ක් අහලා එතනින් +3කුත් ලියා ගන්නවා. يعني A+3ක් කියලා රිසල්ට් එකක් එහෙම එන්නේ නැහැ. කැම්පස් වල තමයි A+ එන්නේ. එතකොට දැන් A level වල කොහොමත් එන්නේ A3 තමයි උඩරිම. ඊට පස්සේ ඉතින් ඒකට රෑන්ක් එකක් එනවා. එතකොට මම මොකද කරේ මම A+3ක් කියලා ගහගෙන ඒ කියන්නේ මම මගේ ඔළුවට දාගත්තා. ඒ කියන්නේ මම යන්න ඕන ලකුණු මට්ටම කොච්චරයිද කියන එක පේරදෙනිය යන්න ඕන. මට උනේ මම හිතාගත්තේ A+3ක් කියන එක ඊට වඩා චුට්ටක් අඩුවෙන් මට A3ක් ආවා. මං යන්න හිතාගත්තේ පේරදෙනියට මට ඊට වඩා පොඩ්ඩක් අඩුවෙන් රාගම යුනිවර්සිටි එකට කැම්පස් යන්න ආවා. ඉතින් හරියටම අපේ සර් කිව්වා වගේ තමන් ටාගට් කරපු තැනට වඩා චුට්ටක් අඩුවෙන් තමයි මට හම්බුනේ මගේ ප්‍රතිඵලය. ඉතින් අන්න ඒ වගේ ඔයාට ගොඩාක් ලොකු ටාගට් එකක් තියෙනවා නම් ඔයා ඊටත් වඩා පොඩ්ඩක් උඩ ටාගට් කරන්න. ඔයාට කැම්පස් යන්න නම් ඕනේ. ඔයාලා මෙඩිසින් විතරක් නෙමෙයි කැම්පස් යනවා කියන්නේ. ඉතින් කැම්පස් යන්න නම් ඕනේ. ඔයා නිකන් A3ක් නැත්තම් B වලින් උඩ හැම සබ්ජෙක්ට් එකටම ගන්නවා වගේ එහෙම හිතා ගන්න. ඔයා දන්නවා ඔයාගේ කැපැසිටි එක මොකක්ද කියලා. මොකද A level කරන ළමයෙක් කියන්නේ A level වේවා O level වේවා කැම්පස් යන කෙනෙක් වුණත් ඕනම එක්සෑම් එකකට කරන්න පුළුවන් හොඳ මෙතඩ් එකක් කියලා මම දකිනවා. මම A level කාලෙන් තමයි ඒක ඉගෙන ගත්තේ. මේ මෙතඩ් එක තමන් යන්න ආස තැනට චුට්ටක් උඩ ටාගට් ගන්න. මහා ගොඩක් උඩ ටාගට් කරන්න එපා. මොකද ගොඩක් කට්ටිය A level පටන් ගද්දිම ඔයාගේ දේවල් හිතනවා. හිතාගත්තට කමන්නේ. තමන්ගේ කැපැසිටි එක දැනගෙන තමන්ට එතෙන් යන්න පුළුවන්ද කියලා දැනගෙන එහෙම පුළුවන් කියලා හිතනවනම් තමන්ට පුළුවන් උපරිමයට ටාගට් කරන්න. හැබැයි ඔයාගේ හිත දන්නවා ඔයාගේ හෘද සාක්ෂිය දන්නවා ඔයාට කොතෙන්ද යන්න පුළුවන් ඔයාගේ උපරිමය දුන්නොත් ඔයා යන්න ආස තැන කොතනද අන්න එතෙන් වඩා චුට්ටක් උඩ ටාගට් කරලා බලන්න මේක කරලා බලන්න ඔයා මේක ගොඩාක් වටින්නේ A level පටන් ගන්නම ළමයෙක්ට දැන් මං කිව්වා වගේ නංගිලා මල්ලිලා O level ඉවරලා A level කරන්න පටන් ගන්න. ඉතින් එයාලා ගොඩාක් හොඳයි. එයාලගේ හිත ගොඩාක් ෆ්‍රෙෂ් ටාගට් එකක් අලුත් ටාගට් එකක් හදාගන්න. ඉතින් මං කිව්ව දේ පොඩ්ඩක් කරලා බලන්න. මම හිතනවා ඒ දේ මට හරි ගියපු නිසා සහසර් කෙනෙක් අපිට කියලා දුන්න දෙයක් නිසා තවත් ඒක හරිය ගියපු කට්ටිය ගොඩක් ඇති. ඉතින් මම ඒ ලෙවල් ජීවිතෙන් ඉගෙන ගත්ත දෙයක් විදිහට ඒ දේ කරලා බලන්න කියලා මං ඉල්ලනවා. මං හිතනවා ඒක හරියාවි කියලා. දෙවෙනි එක. ඊළඟ ෂයි එකක් ගැන හිතන්නේවත් නැතුව ඉන්න එක. ඇත්තටම කිව්වොත් මම මේක ඉගෙන ගත්තේ මගේ ලෙවල් ජීවිතෙම නෙමෙයි. මම මගේ අයියාගේ ලෙවල් ජීවිතයක් තමයි මගේ අයියා මැත්ස් කරේ. එයා දෙපාරක් එක්සෑම් ලියුවා. දෙපාරක් එක්සෑම් ලියනවා කියන එක මහ දෙයක් නෙමෙයි මම දන්නවා. ඒ වුණාට මම දැක්කා එයා පාඩම් කරන්න කම්මැලි. එතකොට එයා හරිම එපා වෙලා තමයි දෙවෙනි පාරත් කරේ. අන්න ඒ විදිහට තමයි මම දැක්කේ. ඒක නිසා මම කරේ මොකද්ද මම හිතාගත්තා මම කීයටවත් දෙපාරක් නම් ලියන්නේ නෑමයි කියලා. අන්න ඒ දේ මගේ ඔළුවට ආපු එක මම හිතනවා ගොඩාක් වටින දෙයක් වෙන්නදී මාව මොටිවේට් කරන්න. මොකද මට බෑ හිතන හැම වෙලේම අයියෝ දැන් බැරි වෙල උනොත් මට ආපහු පාරක් කරන්න වෙනවනේ. මට නම් බෑ ආයෙ පාරක් කරන්න. අන්න ඒ ලෙවල් එකට එන්න. තේරුණාද? මේක ෆස්ට් ෂයි කෙනෙක්ට උනත්, සෙකන්ඩ් ෂයි කෙනෙක්ට උනත්, තර්ඩ් ෂයි කෙනෙක්ට උනත් කොහොමත් ඒ දේ එහෙමමයි. ඒගොල්ලෝ ඒකට හිත හදා ගන්න. යාලා ඒකට ඇඩැප්ට් වෙනවා. ෆස්ට් ෂයි, සෙකන්ඩ් ෂයි කට්ටිය තමයි ගොඩක්ම මේ දේ කරන්නේ. ඒ කියන්නේ මම දැකපු ගොඩක් මගේ යාළුවෝ ගොඩක් අය මැදක් වගේ අද හිතා ගන්න මේ පාර නම් බෑ ලබන පාර පුළුවන් නේ ලබන පාර කොහොම හරි කරගන්නවා. අන්න ඒ දේ ඔළුවට ආව කියන්නේ ඔයාලට ෆස්ට් ෂයි කරගන්න බෑම තමයි. ඉතින් හිතපු කිසිම කෙනෙක් ෆස්ට් ෂයි මෙඩිසින් ගියේ නැහැ මම දන්න කිසිම කෙනෙක්. ඒක නිසා මම අනිත් අයගේ ජීවිතවලින් දැක්ක ලොකු වැරැද්දක් සහ මම ඒ වැරැද්ද හදාගත්ත නිසා මම ඒ ලෙවල් ජීවිතෙන් ඉගෙනගත්ත දෙයක් විදිහට කියන්නේ කීයටවත් ඔයා ඊළඟ ෂයි එකක් ගැන හිතන්නවත් එපා. මේකත් ෆ්‍රෙෂ් පිට අලුතින් ඒ ලෙවල් පටන් ගන්නට වැදගත් පණිවිඩයක් වෙයි කියලා මම හිතනවා. කීයටවත් ඊළඟ ෂයි එකක් ගැන හිතන්නවත් එපා. ඔයා මේ ෂයි එකෙන් ඔයාට පුළුවන් උපරිමයටම යනවා කියලා හිතාගන්න.
සෙකන්ඩ් ෂයි කෙනෙක් නම් කීයටවත් තර්ඩ් ෂයි එකට නම් යන්නේ නෑමයි. මේ ෂයි එකෙන් මට පුළුවන් උපරිමයටම යනවා කියලා හිතාගන්න. තර්ඩ් ෂයි කෙනෙක් කොහොම හරි ඇඩැප්ට් වෙලා ඒ දේ කරනවා කියලා හිතාගන්න. මට කියන්න ඕනේ ඊළඟ ෂයි එකක් ගැන කීයටවත් හිතන්න එපා. ඒකෙන් කරන්නේ ඔයාව තව ටිකක් පල්ලෙහාට දාන එක. ඒකෙන් කරන්නේ ඔයාගේ ඔළුවට ඔයාට තව කල් තියනවා කියලා බොරු බලාපොරොත්තුවක් ඔයාම ඔයාගේ ඔළුවට දීගෙන ඔයාගේ උත්සාහය තව ටිකක් බාල කරගන්න එක විතරයි. හරි මං ඒලවල් ජීවිතෙන් ඉගෙන ගත්ත තුන්වෙනි දේ මොකක්ද? මං ඒලවල් ජීවිතෙන් ඉගෙන ගත්ත තුන්වෙනි දේත් මගේ අයියා මට කියලා දුන්න දෙයක්. මගේ ඒලවල් ජීවිතය ගත්තාම මම ඇවරේජ් ස්ටුඩන්ට් කෙනෙක්. ඒ කියන්නේ මට ලකුණු තිබ්බ අවස්ථාවල් තිබ්බා, ලකුණු නැති අවස්ථාවල් තිබ්බා. පළවෙනි ටර්ම් ටෙස්ට් එකේ මට කමෙන්ට් එකක් තියෙනවා. මම ක්ලාස් ෆස්ට් වෙනවා. හරිද? ඒ වුණාට ඊට පස්සේ දිගටම ලකුණු අඩු වෙවි ගිහින් ලකුණු 50 ගණන් වලට සහ වගේ ගිහිල්ලා අන්තිමේට මට ආයෙ කමෙන්ට් එකක් තියෙන්නේ අන්තිම වාර විභාගයට. පළවෙනි වාර විභාගයට කමෙන්ට් එකක් තිබ්බට පස්සේ මට ආයෙ කමෙන්ට් එකක් තියෙන්නේ අන්තිම වාර විභාගයට. ඉතින් ඒ විදිහේ ඇවරේජ් ස්ටුඩන්ට් කෙනෙක් මම වැඩ කරොතින් ප්‍රතිඵල එනවා, වැඩ කරේ නැත්තම් අඩු වෙනවා. එතකොට ඒ කාලය ඇතුළත ඉතින් මට ලැබිච්ච ලොකු අවවාදයක් තමයි believe in the process කියන එක. ඒ කියන්නේ process එක විශ්වාස කරන්න. මං කියවනේ මට පළවෙනි වාරේ කමෙන්ට් එකක් තිබ්බට පස්සේ ආයෙ කමෙන්ට් එකක් තියෙන අන්තිම වාරේ කියලා. ඔය මැද කාලෙම මම වැටිලා හිටියේ. වැඩ කරගන්න බැරුව අඬ හිටපු කාලයක්. ඔය වගේ කාලයකදී තමයි මට මගේ අයියා කියන්නේ මෙන්න මේ process එක විශ්වාස කරන්න කියන දේ. අපි වැටිලා ඉන්න අවස්ථාවක අපි වැඩ පටන් ගන්නවා හොඳට. ඔන්න දැන් ඔයාගේ ලකුණු අඩු වෙලා ඔයා වැටිලා ඉන්න අවස්ථාවක්. එතකොට ඔයා මොකද කරන්නේ? නෑ මම මේම හරියන්නේ නෑ, මම වැඩ කරන්න ඕනේ කියලා. එහෙම තිබිලා ඔයා දැන් වැඩ පටන් ගන්නවා. හරි නෑ මම මේක කොහොම හරි කරනවා කියලා. දවස් 2-3ක් නැත්තම් සතියක් වගේම වැඩ කරනවා. හොඳටම වැඩ කරනවා. හොඳ මොටිවේට් වුණාම අපි ගොඩක් වැඩ කරනවානේ. හොඳට වැඩ කරනවා. එහෙම වැඩ කරලා ක්ලාස් වල ඒත් ගණන් හදාගන්න බෑ. හිතන විදිහට Tamanට පුළුවන් තරම් ඉක්මනට ගණන් හදාගන්න බෑ. එතකොට ක්ලාස් වල ඔය තියෙන පොඩි ටෙස්ට් වලින් ලකුණු එන්නේ නැහැ. අර වැඩක් නැහැ කියලා එතකොට හිතනවා. ඉතින් ඔය විදිහට ලකුණු අඩු වෙන එක හරිම නෝමල් දෙයක්. මොකද ගොඩාක් කල් කාලකන්ණි වෙලා ඉඳලා සතියක් වැඩ කරා කියලා එකපාරට ලකුණු වැඩි වෙන්නවත් එකපාරට ගණන් හදාගන්න පුළුවන් වෙන්නවත් නැහැ. ඉතින් මට දැන් මගේ අයියා මට කියලා දීලා යාම ටයිම් ටේබල් හදලා දීලා මම දවස් 3-4ක් වැඩ කරලා ආයෙමත් අඬනවා. මම වැඩ කරාට මට හිතන තරම් ඉක්මනට වැඩ කරගන්න බෑ. මට අවශ්‍ය විදිහට ගණන් හදාගන්න බෑ. එතකොට තමයි මගේ අයියා මට මේක කියලා දෙන්නේ. process එක විශ්වාස කරන්න. ඔයා රිසල්ට් එක ගැන ඒ කියන්නේ දැන් process එකකින් එකපාරටම result එකක් එයි කියන එක හිතන්න එපා. ඔයා process එකේ ඉන්න. එතකොට හරි වෙලාවට ඔයාට අවශ්‍ය result එක ලැබෙයි. ඒක නිසා හොඳට මතක තියාගන්න process එකේ අපි ඉන්න ඕනේ. වැටෙන්නේ නැතුව process එකේ ඉන්න ඕනේ. ඔයාට හම්බෙන ලකුණු ගණන් අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ වුණාට ඔයා වැඩ කරන විදිය එක විදිහට එක දිගට වැඩ කරනවා හිතාගන්න. වැඩ කරන විදියත් හිතපු ගමන් අඩු වෙන්න පුළුවන්. ඒත් overall ගත්තොත් එක විදිහට ඔයා වැඩ කරනවා කියන එක ඔයාගේ ඔළුවට එන්න. ඔයාට සැටිස් විදිහට ඔයා වැඩ කරන්න. ඔයාට සැටිස් විදිහට ඔයා process එකේ ඉන්න. ඉතින් ඒ විදිහට process එක විශ්වාස කරොත් අපි වැටෙන වාර ගාන අඩුයි. මොකද කරන දෙයකින් ප්‍රතිඵලයක් නැහැ කියලා අපිට දැනෙන්නෙම process එක විශ්වාස කරේ නැත්තම්. හතරවෙනි දේ තමයි නින්ද. මම දැන් මගේ මේ වීඩියෝ එකේ මම නින්ද ගැන කතා කරනවා. මගේ යාළුවෝ දැක්කොත් එයාලා hina වෙයි. නින්ද ගැන කතා කරන්න බැරි තරමට නිදා ගන්න කෙනෙක් මම. ඒ වුණාට මම ඒ ලෙවල් කරගත්තා. ඒක නිසා තමයි මම මේකත් මම ඒ ලෙවල් වලින් ඉගෙන ගත්ත දේවල් වලට දාන්න එක. දේවල් වල එක දෙයක් විදිහට මම මේක දාන්න ගියේ. මොකද මම වගේ ගොඩක් කට්ටිය ඇති ගොඩක් නින්ද යන. මට රැයට හැරලා ඉන්නම් බෑ. උදේට නැගිටින්න තමයි මම වැඩ කරේ දවල් වෙලාවට. මේ දෙයින් මට කියන්න ඕන පණිවිඩය තමයි තමන් හැරලා ඉන්න වෙලාවවත් ඒ කියන්නේ නිදි මරාගෙන වැඩ කරන වෙලාව ඒ දේවල් වලින් නෙමෙයි අපේ රිසල්ට් එක තීරණය වෙන්නේ. අපි කරන දේ කොච්චරක් දුරට හරියට කරනවද කියන එක මත තමයි අපේ රිසල්ට් එක තීරණය වෙන්නේ. ඒක O level කරන කෙනෙක් වෙන්න පුළුවන්, A level කරන කෙනෙක් වෙන්න පුළුවන්, කැම්පස් කෙනෙක් වෙන්න පුළුවන්. කැම්පස් ජීවිතේ වුණත් මම දැකපු ලොකු දෙයක් තමයි සමහර ළමයි ඉන්න ගොඩාක් වැඩ කරනවා. රෑ නිදි මරාගෙන පාඩම් කරන ඒත් රිසල්ට්ස් නැහැ. ඒත් පොඩි වෙලාවක් වැඩ කරලා කියන්නේ නිදි මරන්න නැතුව වැඩ ටික කරගෙන යන සමහර කට්ටියට හොඳ රිසල්ට්ස් තියෙනවා. එතකොට මම දකින්නේ කරන දේ හරියට කරවතින් අපිට අවශ්‍ය ප්‍රතිඵලය අපිට ලබා ගන්න පුළුවන්. කරන දේ හරියට කරන්න ඕනේ. ඒ ඇරෙන්න නිදි මරාගෙන නිින්ද නැතුව වැඩ කරනවා කියන එක නෙමෙයි අදහස් කරන්නේ. මම ඒ ලෙවල් කාලේ පැය 6ක් 7ක් අතර ප්‍රමාණයක් නිදාගත්තා. මම විශ්වාස කරනවා මම ඒ වෙලාව අනිවාර්යයෙන්ම නිදා ගන්නවා.
තව දෙයක් තමයි නින්ද ගැන වැදගත් දෙයක්. අපි පාඩම් කරන දේවල් අපේ ඔළුවට යන්න නම් අනිවාර්යයෙන්ම අඩුම පැය 6ක්වත් අපි නිදා ගන්න ඕනේ. නින්ද කීයටත් ප්‍රශ්නයක් කරගන්න එපා. පැය 6ක් හොඳට නිදා ගන්න. පැය 6 මදි නම් පැය 7ක් හරි නිදා ගන්න. හැබැයි ඔයා ඉතුරු වෙලාවේ වැඩ කරන්න පුළුවන් උපරිමයෙන් වැඩ කරන්න සහ කරන දේ හරියට කරන්න. පස්වෙනි දේ මගේ A-level ජීවිතේ මම ඉගෙන ගත්ත පස්වෙනි දේ තමයි A-level කාලේ බාහිර දේවලුත් කරන්න ඕනේ කියන එක. මේ මං කියන්න යන දේ ගොඩක් කට්ටිය සමහරක් විට ජජ් කරයි. මම දන්නේ මේ කියන දේ හරිද කියලා. මට හිතෙන දේ තමයි මම මේ කියන්නේ. A-level කාලය කියලා කියන්නේ ළමයිගේ ජීවිතයේ අවුරුදු 17, 18, 19 මෙන්න මේ කියන අවුරුදු 3 ගත වෙන කාලය. ඉතින් මේ කාලය තුළත අපේ ජීවිතේ ලබා ගන්න පුළුවන් සමහර මතකයන් තියෙනවානේ. මෙන්න මේ මතකයන් අපිට ඒ කාලේ පහ වුණාට පස්සේ කවදාවත් ලබා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඔයාගේ A-level නිසා ඔයාගේ A-level ජීවිතේ, ඒ කියන්නේ A-level කියන එක නෙමෙයි A-level ජීවිතය කියලා කියන්නේ. A-level ජීවිතය කියලා කියන්නේ අවුරුදු 17, 18, 19 කියන හරිම සුන්දර වයස් කාල පරතරයක් ගෙවෙන කාලවකවානුවක්. ඉතින් මේ කාලවකවානුවට නෙමෙයි A-level කියලා කියන්නේ. අපි ඒ කාලේ A-level කරන නිසා අපි ඒ කාලයට A-level ජීවිතය කියලා කියනවා. ඉතින් මගේ උපදේශක්, ඒ කියන්නේ මගේ ඇඩ්වයිස් එකක් තමයි A-level කාලේ ලබා ගන්න පුළුවන් ලස්සන මතක A-level නිසා අතහැරගන්න එපා. හැබැයි මේකේ පොඩි පැති දෙකක් තියෙනවා. මේකේදී ඔයා කරන්න ඕනේ බැලන්ස් කරනවා කියන දේ. ඔයාට සමහරක් කැපකිරීම කරන්න වෙන්න පුළුවන්. මං ලස්සන මතක මග අරගන්න එපා කියලා කිව්වේ හැමදේම බදාගෙන කරන්න කියන එක නෙමෙයි. සමහර දේවල් තියෙන අපිට අතහැරලා ඒ දේවල් කැප කරන්න වෙනවා අපිට අවශ්‍ය ටාගට් එකට යන්න නම්. හැබැයි අපිට පුළුවන් අපිට අවශ්‍ය ටාගට් එකට යන ගමන් තව අපිට එකතු කරගන්න පුළුවන් මතක, ලස්සන මතක, අපි ආස කරන්න පුළුවන් කරන්න ආස දේවල් කරන ගමන් අපේ ටාගට් එකට යන්න. ඒක බැරි නැහැ. මොකද මම සහ මගේ යාළුවෝ, මම දන්න මහත් එක්ක කැම්පස් ආපු යාළුවෝ ගොඩක් ඉන්න කරන්න පුළුවන් බාහිර වැඩ කීපයක් කරන ගමන් A-level වල ඇකඩමිකුත් බැලන්ස් කරගෙන තමන්ගේ ටාගට් එකට ගියපු කට්ටිය. මම A-level කාලේ ගොඩාක් බාහිර වැඩ කරේ නැහැ. මම තෝරගත්තේ දේවල් දෙකයි. ඒ දේවල් දෙක කරන ගමන් මම මගේ ඇකඩමිකුත් බැලන්ස් කරගෙන මගේ ටාගට් එකට ගියා. මම හයික්ස් ගියා. මම තමයි අපේ ඉස්කෝලේ නේචර් ක්ලබ් එකේ, ඒ කියන්නේ හයික්ස් යන සොසයිටි එකේ සෙක්‍රටරි විදිහට හිටියේ. ඒ වගේම තමයි මම අපේ ඉස්කෝලේ සීනියර් වෙස්ටර්න් බෑන්ඩ් එකේ හිටියා. ඒ දේවල් දෙකම මම අද හරි නිහතමානී ආඩම්බරයකින් කියනවා. මොකද මං ඒ දේවලුත් කරගෙන මගේ ඇකඩමිකුත් බැලන්ස් කරගෙන මං කොහොම හරි A-level මගේ ටාගට් එකට ගියපු නිසා. මම මේකෙදි පුංචි කතාවක් කියන්නම්. මේ අපේ අම්මලා තාත්තලා කැමති අපිව දොස්තරලා කරන්න, ඉංජිනේරුවෝ කරන්න, අපිට අවශ්‍ය ටාගට් එකට අපිව යවන්නනේ. ඉතින් එයාලා දකින විදිහට බාහිර දේවල් කරනවා කියන එක හරීම ලොකු බාධාවක් A-level කාලේට. හරිද? ඉතින් අපේ අම්මයි තාත්තයි වුණත් එහෙම තමයි. ඉතින් මෙයාලා මට බෑන්ඩ් එකෙන් අයින් වෙන්න කියලා කොච්චරවත් කිව්වා. ඒ වගේම හයි කියන්න දෙන්න බෑ කියලා කොච්චරවත් කිව්වා. ඉතින් මං A-level යන්නේ 2019. 2018 තමයි මම අපේ හයික් යන සොසයිටි එකේ සෙක්‍රටරි විදිහට ඉන්නේ. ඉතින් ඒ කාලෙදී 2018 අන්තිම කාලේ, කියන්නේ ඔක්තෝබර්, නොවැම්බර්, ඩිසෙම්බර් වගේ කාලය ඇතුළත හයික් 5ක් 6ක් වගේ සෙට් වෙනවා. ඉතින් මම මොකක්ද කරේ, මට මේ හයික් යන්න ඕනවට මට දැන් හිතා ගන්නත් බෑ මම හරිම ඒ වගේ දෙයක් කරයි කියන එකත්. ඒ කියන්නේ මම ලියුමක් ලිව්වා මගේ තාත්තට. මං ලිව්වා මම ඔයා කියන විදිහටම මට පුළුවන් උපරිමෙන් වැඩ කරලා මම මගේ ටාගට් එකට යන්න. ප්ලීස් මට මේ හයික් 4 යන්න දෙන්න කියලා මම ලියුමක් ලියලා තමයි මම අවසර අරගෙන හයික්ස් ගියේ. එහෙම හරි මම ඒ දේවලුත් කරා. ඉතින් මට ඇත්තටම අද හරිම සතුටුයි මම එහෙම හරි බලෙන් හරි වලිදාගෙන හරි කොහොම හරි ඒ දේවල් කරපු එක ගැන. මොකද ඒ දේවල් මට දැන් අද මගේ A-level ජීවිතය දිහා හැරලා බලද්දි හරිම ලස්සන මතක විදිහට මට මතක් කරන්න පුළුවන්. ඉතින් මට ඒ පුංචි දේනුත් මම කියන්න ඕනුනේ, කියන්නේ ඔයාලා ඒ දේවල් අතාරින්න එපා. ඒ දේවලුයි ඇකඩමිකුයි දෙකම බැලන්ස් කරගෙන A-level වල ඔයාගේ ටාගට් එකට යන්න පුළුවන්. බැරි නැහැ. හැබැයි ඔයාලට ඕනේ බැලන්ස් කරනවා කියන දේ. හරියම හිතුවත් ඒක කරන්න පුළුවන්. අන්න ඒ විදිහට බැලන්ස් කරගත්තොත් ඔයාට පුළුවන් ඔයා කැමති ටාගට් එකට යන්න. අර A-level කාලේ එකතු කරගන්න පුළුවන් ලස්සන මතක ඔයාගේ ජීවිතයට එකතු කරගන්න ගමන්. ඒක නිසා ඒ දේවල් අතාරින්න එපා. මම සජෙස්ට් කරනවා මං වගේ කැමති දේවල් දෙකක් විතරක් තෝරගෙන, හරි එකක් හරි කමක් නැහැ.
තෝරගෙන ඒ දේ කරන ගමන් ඔයාගේ අධ්‍යාපන කටයුතුත් කරගෙන ඔයාගේ ටාගට් එකට යන්න කියලා. එතකොට ඒ පණිවිඩය මගේ මේ පණිවිඩ පහෙන්ම මම ආසාවෙන්ම දෙන පණිවිඩය. මං දැන් ඒ ලෙවල් ජීවිතේ මං ඉගෙනගත්ත දේවල් පහක් කියවනේ. ඒ පහෙන් මං ආසාවෙන්ම ඔයාලට කියන දේ තමයි ඒක. මොකද ඒ කාලේ එකතු කරගන්න පුළුවන් ලස්සන මතක අපිට ඒ ලෙවල් වලින් පස්සේ එකතු කරගන්න බෑ. ඒ කාලෙට ඒ ලෙවල් පස්සෙත් ලස්සන මතක එකතු කරගන්න කාලවල ගොඩාක් එනවා. හැබැයි ඒ කාලේ එකතු කරගන්න මතක අර කාලේ එකතු කරගන්න මතක වගේ නෙමෙයි. ඒක නිසා ජීවිතේ ඒ කාලෙට ඒ විදිහට විඳින්න ඕන තියෙන දේවල් විඳින්න උත්සාහයෙන් වැඩ කරන්න ඔයාට පුළුවන්මයි ඔයාගේ ටාගට් එකට යන්න. ඉතින් මං හිතනවා මගේ ඒ ලෙවල් ජීවිතෙන් මම දකින විදිහට මම සාර්ථක කරගත්ත මං ආස දේවලුත් කරගෙන මගේ අධ්‍යාපන කටයුතුත් කරගෙන කොහොම හරි මම සාර්ථක කරගත්ත මගේ ඒ ලෙවල් ජීවිතෙන් මං ඉගෙන ගත්ත මේ දේවල් පහ ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා මං හිතනවා. ඉතින් ඔයාලට මේකෙන් හොඳයි කියලා හිතන දෙයක් ඔයාලගේ ජීවිතයටත් එකතු කරගන්න. ඒකල ඔයාලත් කොහොම හරි ඔයාගේ ටාගට් එකට කොහොම හරි යන්න මම මේ වීඩියෝ එක බලන හැමෝටම සුබ පතනවා තමන්ගේ ටාගට් එකට යන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් that's all. එහෙනම් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් මේ වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා subscribe කරලා share කරන්න. So ආයෙත් හම්බෙමු ලස්සන වීඩියෝ එකකින්.